අනන්තයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවේ. Hello guys, welcome back to my YouTube channel. I hope you are all doing well. If you are new to my channel, I'm Hiru. ඉතින් ඔයා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ cute YouTube family එකට join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම community post එකක් දාලා ඔයාලගෙන් ඇහුවා ඔයාලට ඊළඟට ඕනේ වීඩියෝ එක මොකක්ද කියලා. ගොඩක් අය comment කරලා තිබ්බේ අක්කි vision board එක අරගෙන එන්න කියලා. ඉතින් මම හිතුවා මගේ 2026 vision board එක ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මම ඉස්සෙල්ලම කළේ 2026 අවුරුද්දේ මම achieve කරගන්න ඕනි goals ටික note down කරගත්තු එක. ඊට පස්සේ මම Pinterest එකෙන් ඒ goals වලට අදාළ pictures download කරලා print outs අරගෙන ආවා. මේ තියන්නේ මගේ දෙවනි vision board එක. මම පළවෙනියට vision board එකක් හැදුවේ 2025 අවුරුද්දට. ඉතින් ඔයා මේ vision board එක හදන එකට අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. මම කියන්නේ YouTube එකේ ඕන තරම් videos තියෙනවා. ඔයාලට මේ ගැන හොඳට study කරලා මේ ගැන දැනුමක් ගන්න පුළුවන්. ඉතින් මේ හැමෝම කතා වෙන vision board එකක් කියන්නේ මොකක්ද? විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ අපි අනාගතේ ළඟා කරගන්න කැමති ඉලක්ක, සිහින, ඒ වගේම අපි ජීවිතේ ලබා ගන්නස් ඕනම දෙයක් දෘශ්‍යමය විදියට එකතු කරලා හදන බෝඩ් එකක්. ඉතින් ඔයාට මේක pictures ඒ වගේම වචන එකතු කරලා හදා ගන්න පුළුවන්. හරි. එතකොට විෂන් බෝඩ් එකක් හදන එකේ අරමුණ මොකක්ද? අපේ ඉලක්ක පැහැදිලි කරගන්න, daily ඒවා මතක් කරගන්න, ඒ වගේම අපේ dreams achieve කරගන්න අපි කරන්න ඕන වැඩවලට මොටිවේෂන් එකක් ලබා ගන්න එක තමයි මේ විෂන් බෝඩ් එකක් හදන එකේ අරමුණ වෙන්නේ. සරලවම කිව්වොත් මට මෙන්න මේ වගේ ජීවිතයක් ඕන කියලා අපේ මනසට නිතරම මතක් කරවන එක තමයි විෂන් බෝඩ් එකකින් කරන්නේ. ඉතින් විෂන් බෝඩ් එකට ඇතුළත් කරන්න පුළුවන් දේවල් මොනවද? ඉතින් ඔයා අනාගතේ කවුරු වෙන්නද කැමති? ඒ වගේම educational goals, financial and money goals, ඒ වගේම ඔයාගේ health එක, fitness එක, travel goals ඒ දේවල් උනත් ඔයාට මේකට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ family එක, happiness එක, ඔයා motivate වෙන මොනවා හරි දේවල් තියෙනවා නම් ඒ දේවල් උනත් ඔයාට ඔයාගේ vision board එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් විෂන් බෝඩ් එකක් හදාගන්නේ කොහොමද? මුලින්ම ඔයාට ජීවිතේ ලබා ගන්න ඕන දේවල් ගැන හිතන්න. ඒවා ඔයාට note down කරගන්න උනත් පුළුවන්. ඊට පස්සේ ඒවට සම්බන්ධ images, වචන මේ වගේ දේවල් ඔයා හොයන්න. ඔයාට Pinterest එකෙන් මේවා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ දේවල් print outs අරගෙන ඒවා කපලා මේ විදියට ලස්සනට පිළිවෙලට බෝඩ් එකකට අලව ගන්න. මම නම් බෝඩ් එක විදියට මෙතන පාවිච්චි කරේ අපේ ගෙදර තිබුණ පරණ කබඩ් එකක්. ඒක කැඩිලා තිබුණේ. මං ඒකේ ඩෝ එක තමයි මේ විදියට මේ පාවිච්චියට ගත්තේ. ඔයාලට පුළුවන් canvas board එකක්, photo frame එකක්, එහෙම නැත්නම් අහක දාන මොකක් හරි cardboard එකක් උනත් මේකට use කරන්න. ඉතින් ඔයා ලස්සනට චිත්‍ර අඳින්න දන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ දේවල් අතින් මොනත් ඇඳ ගන්න. මෙච්චර ගොඩක් ඉතින් මට අතින් අඳින්න කම්මැලි නිසා තමයි මම print outs අරගෙන මේ විදිහට ඇලවුවේ. ඉතින් අපේ සිහින ලියලා පින්තූර වලින් දැක්කොත් ඒවා මනසට කාවදිනවා හුඟක් වැඩි. අපිට ගොඩක් ස්ට්‍රෙස් වෙලා නම් අපා වෙලා වගේ නම් ඉන්නේ අපිට හොඳ මොටිවේෂන් එකක් ගන්න මේක ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා. ඉතින් අපි හැමෝටම ජීවිතේ ලොකු හීන තියෙනවා. හොඳ ජොබ් එකක්, හොඳ ජීවිතයක්, හොඳ වාහනයක්, සතුටින් ජීවත් වෙන්න. ඉතින් විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ ඒ හීන හිතේම තියාගෙන ඉන්න එක නෙමෙයි. ඒවා දැකලා මතක් කරගෙන ක්‍රියාවට ගන්න උදව් කරන එක. හැබැයි ඉතින් ඔයා විෂන් බෝඩ් එකක් හදලා අනේ මට මේ දේවල් ලිබේ පහළ වෙයි කියලා උඩ බලාගෙන ඉඳලා නම් හරියන්නේ නැහැ. ඔයා ඔයාගේ dreams achieve කරගන්න ඒකට වැඩ කරන එකත් අනිවාර්ය දෙයක්. සරලවම කිව්වොත් විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ මැජික් එකක් නන් නෙමෙයි. ඔයා වැඩ කරොත් විතරයි ඔයාට ඔයාගේ dreams achieve කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් මම මගේ විෂන් බෝඩ් එක හදලා ඉවරයි. මම හිතනවා 2026 අවුරුද්දේදී මට මේ විෂන් බෝඩ් එකේ තියෙන හැම දෙයක්ම achieve කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයාගේ ජීවිතේ goals පැහැදිලි නැත්නම් ඔයා විෂන් බෝඩ් එකක් හදලා බලන්න.
ඔයාගේ ෆියුචර් එක ලස්සන කරගන්න ඒක ගොඩාක් ලොකු උදව්වක් කියලා මම අනිවාර්යෙන්ම හිතනවා. So I'm ending today's video here. Thank you for watching. See you in the next video. Bye bye.